දැන් කවදාවත් දැකලා නැති කෙනෙකුට තමයි ඔයා මේ උදව් කරන්නේ. ඒ කියන්නේ ඔයා ලංකාවට ආදරේ නිසා තමයි ආදරේ කියන්නේ අපේ රටේ අපි ගොඩක් ආදරෙන් තියෙනවා. ඉතින් ඔයා මෙහෙම මොකද්ද කරන රස්සාව? මේක මලහන ඉතින් අතන අපි හැමෝම මේ රටවල වල දුක් විඳිනවා. රට දුකක් විඳින්නේ. නමුත් ගොඩක් අය හිතන් ඉන්නේ රටවල වල සැප විඳිනවා කියලා නේ. අපි කරන කටයුතු අපි ඉවරයි දන්නේ. අපිට දුකයි ඉතින් අපි බලන අපිට වලට බලන අපි වෙන කියලා තියෙන්නේ. ඔයාලා ගෙවලොත් ඔය ගිහිල්ලා තියෙද්දි මේ ඇවිල්ලා තවත් අනිත් අය වෙනුවෙන් ආධාර කරගන්න. ඔව් ඉතින් කොහොම හරි කවුරු බඩක් පිරනවා නම් එච්චරයි. අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි කරනවා. හරි ඉතින් ආර බොහොම ස්තුතියි. انت لبناني اكيد وانت جبت قرات هلا في شو سورك انت من سريلانكا فيك تحكي عن شوي سريلانكا كله عالم بحبوا عالم كل العالم بتحب سريلانكا اكيد كنا معهم ان شاء الله تمروا على حالي بخير ان شاء الله ما بصير الا احسن. وانت من يعني جبت من حالك ولا حدا قال لك انه مرتي قالت لي هي كل رفقاتها كمان نحن تساعدنا وجبنا نقدم هذا لا الله يحمي كل انسان قيم. اكيد شكرا كثير وممنونه كثر خيرك. انا بحيي رئيس سريلانكا وشعبها وكلهم منيح معنا وكلهم بحبونا نحن بنحبهم. اكيد بحب سريلانكا وان شاء الله تمرق على الظروف كلياتها. لا كل البلاد بس مش بس لبنان كل البلاد واقف مع سريلانكا هلا يعني مرق عليكم ومرق على الكل كان نفس الشيء بدينا معكم ان شاء الله خير. ලංකාවේ කොහෙද? කොටලඟ. මේ මොනවද කරන්නේ? මේ ඉතින් දවදා අපි වැඩ ඉතින් අවුරුදු 30 තිස්සේම අවුරුදු 30 තිස්සේ වැඩ කරනවා. ඉතින් මේ අවස්ථාවේ ආධාර දෙන්න හිතුනේ අයියේ. ආදාය ඉතින් අපේ මිනිස්සුනේ ඒක අවශ්‍ය කරනවා. ඉතින් දුකයි අවුරුදුයි දැන් අවුරුදු ගානක් තිස්සේම. ඒක නිසා ඒ කියන්නේ දැන් ඔයාවත් මවවත් දන්නේ නැති කට්ටිය අපිට වතුර ඔයාලටත් වතුර තියාගෙන ඒගොල්ලෝ ගෙදර කට්ටියට උදව් කරගෙන තමයි පුළුවන් හැටියට මේ විදිහට උදව්වක් කරන්නේ. ඉතින් රටට ආදරේද? ආදරේ 100%ක්ම ආදරේ. ආදරේ ඉඳන් මේ ආකාරයට ගියා පුළුවන් ආකාරයට දෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි. ඔබට මෙහි මොකක්ද කරන්න රස්සාව? හවුස්කීප් කරන්න. ඒකෝ දැන් ගොඩක් කට්ටිය හිතනවා රට ජීවිතය කියන්නේ හරි සැප විඳිනවා අපි විඳලා තමයි සල්ලි වන්නේ කියලා. ඒක ඉතින් මෙහි ඉන්න අයගේ තමයි දැන් අපි දන්නවා අපි මෙහි අනුන්ගේ වැඩ කරලා හදලා ඉතින් දකින්න දේ නෙමෙයිනේ. කුවන්තියේ වෙන දේ ගොඩාක් දුක්කර. අය ඉතින් මේ වගේ උදව් කරන්න හිතන්නේ. අපේ රට වෙන්නේ. කොහොමද ආරංචි උනේ මෙහෙම කරනවා කියලා? අපි ඉතින් නිතරම යනවනේ. ඒකෙන් දැනගත්තා. දැනගත්තා. එතකොට මේ මොකද හිතන්නේ ලංකාව අපේ රට ගැන දැන් වෙලා තියෙන තත්ත්වෙත් එක්ක? හරිම දුකයි. හරිම දුකයි. රටට ආදරේ. ඒ කියන්නේ වචන නැහැ. අපි කියන්නේ අපේ රටට ආදරේද? අනිවාර්යෙන්ම. මගේ නම කුමුදු. කොහොමද? මම මේ මොකද කරන්නේ? ආධාරය කරේ මගේ ශ්‍රී අභිමානී සංසදය කියලා සමිතියක් තියෙනවා. ඉතින් ඒක නිර්මාණය කරේ මම. ඉතින් මේ කාගෝ බඩු දාන සල්ලි නැහැ කියලා මම මල්ලිගේ හඬපටිය ඇහුවා. ඒකෙන් මම හිතුවා ගොඩට බඩු අරන් දීලා වැඩක් නැහැ නේද? කාගෝ කොච්චරද සල්ලි දෙනවා කියලා. ඒ කියන්නේ දැන් අක්කා දැන් මේ ආධාර කරන්නේ දැන් අපේ රටේ තමයි. නමුත් මේ බඩු යන්නේ සමහරට ඔයා කවදාවත් නොදවපු කෙනෙකුට. එහෙම ප්‍රශ්නයක් නෑ. මගේ ලංකාව කියන්නේ මට කවුරුත් ඒ කියන්නේ මගේ වාගේ රටවල් ගොඩක් ආදරේ. දැන් මෙහෙම මොනවද කරන්නේ? මම මේ පාර්ට් ටයිම් කරා. පාර්ට් ටයිම්. ඔව් එතකොට දැන් ගොඩක් කට්ටිය හිතන්නේ රට ජීවිතය කියන්නේ සපු විඳිනවා කියලානේ. අපි තමයි ගන්නේ. හල්වා සුන්දරයි. අපි තමයි ගන්නේ ටොයිලට් හොදලා තමයි මේ හම්බ කරලා ගන්නේ. සමහර වෙලාවට තුන් වේලට මේක වේලක් කාලා අපි හම්බ කරනවා වෙනවා. ඉතින් එහෙම හම්බ කරන එකෙන් තමයි අපේ රට වෙනුවෙන් මේ මුදලක් 60ක් යනද ලොකු මුදලක් ලොකු මුදලක් ඉතින් ඒ වගේ මුදලක් පරිත්‍යාග කරේ. ඉතින් ඔයාලා මේ කරන සේවයට ගොඩක් ස්තුතියි. ආපහු එම්බසියට මම අනිවාර්යෙන් ඩොලර් 100ක් හෝ 150ක මුදලක් පරිත්‍යාග කරනවා ආරම්භයට. අපි බලමු අපේ මිනිස්සුන්ට අපි උදව් කරන්න තමයි අනිවාර්යෙන්. බොහොම ස්තුතියි. අයියා මේ විදිහට ආධාර කරන්න හිතුනේ. ආධාර කරන්න හිතුනේද? මොකද දැන් මේ අවස්ථාවේ අපේ රටේ මිනිස්සු ඇරෙන්නේ වෙන කවුරු මේ රටවල් වලින් තමයි දැන් අනිවාර්යෙන්ම රටවිරෝ තමයි අපේ රටේ
මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ දැන් මේ වෙලාවේ හැටියට. මොකද දැන් මේ මිනිස්සු ගොඩක් අසන්න වෙලා ඉන්නේ. අපි අනිවාර්යෙන් එයාලා ගැන බලන්න ඕනේ මේ අවස්ථාවේ. ඔව්. රට විරුව හැමදාම රට වෙනුවෙන් වැඩ කරනවා. කරදරේ වෙච්ච වෙලාව අනිවාර්යෙන් කිව්වේ තවත් ඔයගොල්ලෝ බඩු මුත්‍ර එකතු කරනවා නම් දෙවෙනි වටේටත් කියන්න මම තවත් දෙනවා. මොකද ඒ තරම් ඇත්තටම සතුටුයි අරින්න ලැබීම ගැන මම සති ගානක් තිස්සේ කිය හිටියා කවුරුත් එකතු කරන්නේ නැද්ද ඇයි බඩු අරින්න නැත්තේ මේ රටෙන් කියලා. ඒ වගේම බලාපොරොත්තු විදියටම ඇත්තටම අරින්න හම්බ වුණා. හරිම සන්තෝෂයි. දැන් ලෙබනන් රටේ මේ වගේ දෙයක් පටන මේ වගේ දෙයක් මම දන්නේ මම කරාම තමයි ඔය. කවදාවත් මේ වගේ දෙයක් අපිට ලැබිලා නැහැනේ අරින්න. අපේ රට මේ තරම් බරපතල තත්ත්වයක ව්‍යාසනයටපත් උන්නේ නැහැනේ. සුනාමි ඇවිල්ලා මෙච්චර බරපතලයක් ආවේ නැහැනේ. කොහමද ආරංචි ලැබුණේ මේ බඩු යවනවා කියලා? ආරංචි ලැබුණේ ඉතින් මල්ලි ඔයාගෙන් තමයි. ඉතින් ඔයාගේ මර YouTube channel එක තමයි දැක්කේ. ඒක එකපාරට මට එවල තුණා මෙන්න මේ අපේ බට්ටි නංගි. නෑ අපේ රෝහිණී වල තුනේ. රෝහිණී නංගි වල තුණා. එතනින් තමයි දැනගත්තේ. මම ඒ වෙලේ මේ පාර ඒගොල්ලන්ට කතා කරලා ඊට පස්සේ මට ඉක්මනට මල්ලිගේ නම්බරේ දාන්න කියලා ඊට පස්සේ ඔයාට කතා කරලා තමයි ඔයා contact කරගත්තේ. මට දවස් ගාණක් කතා කරා. දවස් ගාණක් මම කතා කරලා අල්ලගත්තේ ඔයාව. දවස් ගාණක් කතා කරා මට කෝල් 100 ගාණක් එනවා. ඔව් අල්ලගන්න බැරි වුණ දවස් ගාණක් කතා කරලා. ඇත්තටම කියනවා නම් ඉතින් ගොඩාක් ස්තුතියි මල්ලිටත් මට මේ අවස්ථාව ලබා දුන්නාට. තවත් බඩු ඕනනම් කියන්න මම තවත් බඩු එකතු කරලා දෙනවා. හරි හරි. ස්තුතියි. තවත් කියන්න පුළුවන්? මගේ නම දියානා. දියානා. මේ මොනවද කරන්නේ රස්සාව? මම එළිය වැඩ කරන්නේ. එළි part time කරන්නේ. ඔව්. එතකොට මොකද හිතෙන්නේ දැන් මේ අපේ රටේ වෙලා තියෙන දේ ගැන? ඒ ගැන ඉතින් කම්පයි මොනවා කරන්නද නේද? අපිත් ඉතින් කී හරි හොයලා අපිත් ඒ වෙනුවෙන් පුරවන උදව් අපි කරනවා. රට ඇවිල්ලා ඉන්නේ ඉතින් ගොඩක් දුරට හැමෝටම ප්‍රශ්න තියෙන නිසා තමයි අපි රට එන්නේ. එන්නේ ඔව්. ඔව්. මොන ප්‍රශ්න තිබ්බත් ඒවත් බලන්න. ඒවත් බලාගෙන කොහොම හරි අපේ මිනිසුන්ට රට වෙනුවෙන් කරන්න පුළුවන් උදව්වක් අනිවාර්යෙන් කරනවා. ගොඩක් ස්තුතියි. මගේ නම දේවි. ඉතින් දැන් ඔයා දන්නේ වස්නේ කියන තමයි මේ ආධාර යන්නේ ලංකාවේ. ඔව් ඒ දීලා තියන්නේ මම. මොකද අපේ ලංකාව කියන්නේ අපේ අය. ඒ කියන්නේ ගොඩක් ආදරේ. ඔව් ආදරේ දුකයි. මට පුළුවන් විදිහට මම උදව් කරලා තියනවා දැන්. ආදරයක් දීලා තියන්නේ. ගොඩක් අය හිතනවා රට ජීවිතේ සුන්දරයි සැප විඳින්න කියලා. දැන් අපි රට වල සැප විඳින්නේ නෑ. සැප කියලාත් නෑ දුක කියලාත් නෑ. පුළුවන් විදිහට මානසිකව වැඩ කරලා පෞල් කට්ටිය ආරක්ෂා කරන්න ගියක් හරි යවනවා. ඒ ආසේ අපි දුක් විඳිනවා එක වේලක් කාලා අපි ලංකාවේ ඉතන අපි තුන් වෙනම කාලා සතුට වෙනවා කියලා. ඒ වුණාට අපේ අඳුමයි අපි දිහා බලලා අපි සතුට වෙනවා කියලා ඉක්මනට අපි දුකෙන් දුක් මානසිකව අම්බ කරන සල්ලි මේ. يعني වැස්සේ අවුවේ කරවෙලා මේ මානසිකව අම්බ කරලා අපේ කට්ටියට කියලා කීයක් හරි අපේ පුළුවන් විදිහට යවනවා. අපේ රටට ආදර නිසා අපේ මිනිස්සු නිසා ජාති භේදයක් අපේ කිසිම නැතුව මේ හැම දෙයක්ම කරන්න අපේ රට වෙනුවෙන්. කොහොමත් අපි ජාති භේදය නැහැ නුවරඑළිය පැත්තේ කොහොමත් අපි හැමදාම ජාති භේදයක් නැහැ. හැමදාම අපි සන්තෝෂෙන් සතුටින් හිටියේ. මේ රටෙත් ඇවිල්ලා අපේ ගාව ජාති භේදයක් කියන්නේ. හරි බොහොම ස්තුතියි. ගොඩක් පිං. මොකද රටවල වලටත් ඇවිල්ලා අපි තාම යදෙන්නේ නැත්තම් ජාති භේදය බලනවා නම් අපි මිනිස්සු කියලා ජීවත් වෙන එක අර්ථයක්. ඔබට මේ නම කියන්නකෝ. අමුදා හොඳා. ඇත්තටම විතරයි කනගාටුයි අපේ රටේ වෙච්ච දෙයට. ගොඩක්ම දුකයි කියලා වැඩක් නැහැ ඒකේ. වේදනාව අපිට පුළුවන් උදව්වක් අපි කරනවා. මේ මොනවද කරන රස්සාව? අපි වැඩ කරනවා part time job එකක් කරනවා. අපි පොඩි කරදරයක ඉන්නේ. ඒත් අපි ඇක්සන් මේ ආව. කියන්නේ කොච්චර කරදර තිබ්බත් අනිවාර්යෙන් අපේ රට වෙනුවෙන් මම කොළඹ අපේ ජාති භේදයක් නැහැ. අනිවාර්යෙන් අපේ පවුලේ සිංහල දෙන්නා අපේ පවුල අපේ රට. අපේ රටට ආදරය නිසා තමයි. මොකද දැන් මේ බඩු ටික යන්නේ අපි කවදාවත් නොදකපු අයට තමයි දෙන්නේ. නමුත් රටට ආදරය නිසා රට වෙනුවෙන් හැමදේම කරනවා. අනිවාර්යෙන්ම ඕක අපි කරනවා. තවත් තිබුණොත් කරනවා. ඉතින් අපිට පුළුවන් දේ අපි කරා. ආයෙත් පුළුවන් නම් තවත් කරන්න. තියාමා. ජාමා. මට කතා කරවල දෙන්නේ. ඉතින් මේ දැන් මේ මොනවද කරන් රස්සාව? මම රසාව නැහැ නිකන් ඉන්නවා. නිකන් ඉන්නවා. සනේපනේ. ඉතින් අම්මා අසනේපකම තියෙද්දිත් දැන් අපේ රට වෙනුවෙන් මේ විදියට
ආධාර ගොඩක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් රට ගැන මොකද්ද හිතෙන්නේ අම්මට මේ වෙලාවේ? කියන්න දන්නේ මට මොනවද කියලා. ඒ කියන්නේ රටට ගොඩක් ආදරේ නිසා තමයි. ඔව් මේ ඔක්කොම ලංකාවනේ. ඔය අපේ දැන් අම්මා කවදාවත් දන්නේ නැති කට්ටියට තමයි මේවා යන්නේ. ඔව්. ඉතින් ඒකට මොකද හිතෙන්නේ? නෑ කමල්ල ඔක්කොම මිනිස්සුනේ. ඔක්කොම මිනිස්සු. ඉතින් ගොඩක් ස්තුතියි අපේ රට වෙනුවෙන්. මම මල්කා. මල්කා. ඒතකොට දැන් කොයි පැත්තද මේ ජූනියර්. සහලල්මා. සාලල්මා. ඉතින් මෙහෙම ආධාර ගොඩක් වෙනවා ඔය හාල් පරිප්පු වෙයි මෙච්චර ලොකු ආධාරයක් කරන්න හිතුනේ. අංක 1 කුමාරගේ තාත්තා නැති වෙලා හෙටට අවුරුද්දක් කියනවා. ඒක දාන දෙන්නේ නැතුව අසරණ වෙච්ච අපේ ජනතාව ලංකාවේ ඉන්නේ මිනිස්සුන්ට. ඒක දෙන්නේ කොහොමද කියලා එයාගේ තීරණය. ආ ඔය තාත්තා වෙනුවෙන් නැත්නම් තාත්තා වෙනුවෙන් මේ වගේ ලොකු ආධාරයක් කරා අපි මිනිස්සු. ඉතින් රට ගැන මොකද හිතන්නේ? අපේ ලංකාව ගැන. ඇත්තටම හරි දුකයි. මේ අපේ අන්ඩල් පෙත් අපි අන්ඩල් පෙත් යට වෙලා අපේ අම්මලා බබා. ඇත්තටම දුකයි. ඉතින් ඒ හින්දා තමයි අපි දෙන්න කතා වෙලා මේ වගේ තීරණයක් ගත්තා. ඉතින් බොහොම ස්තුතියි. ඔයාලගේ කරන සේවයට අපේ ලංකාව ගැන හිතලා ඇත්තටම ගොඩක් ආඩම්බරයි සතුටුයි. තාත්තට මේ මීටින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩක් අපිට සාදේ අන්න